අද අපි කතා කරමු Yamaha FZ V2 බයික් එක ගැන. අතී තියෙන තොරතුරු අනුව මේක එදිනෙදා පාවිච්චියට විශේෂයෙන්ම නගරේ ගමන් වලට කොහොමද කියලා බලමු නේද? හෝ ඒක තමයි අපි බලමු එන්ජින්ම අර ටෙක්නිකල් දේවල් පහසුකම් ඇතරම පාවිච්චි කරද්දි කොහොමද දැනෙන්නේ වගේ දේවල්. හරි. එහෙනම් මුලින්ම එන්ජින්ෙන් පටන් ගමුද? හොඳයි. මේකේ එන්නේ 149cc තනි සිලින්ඩරේ 4 ස්ට්‍රෝක් එන්ජින් මාක් SOHC. SOHC. ඒ කියන්නේ සිංගල් ඕවර්හෙඩ් කැම්ෂාෆ්ට්. සරලයි නඩත්තුව එහෙම ලේසි අර අඩු වේගයේදීත් හොඳ පවර් එකක් දෙන්න ඒක උදව් වෙනවා. ඒ වගේම අර Yamahaගේ Blue Core තාක්ෂණයයි fuel injection එකයි ගැන කියවෙනවා නේද? FI තියෙන එකේ වාසිය මොකද්ද? හරියට හරි. Blue Core එකකින් කරන්නේ එන්ජින් මේ අර ඇතුලේ ඝර්ෂණය අඩු කරලා තෙල් පත්තු වෙන එක උපරිම කරන එක. ඒ කියන්නේ තෙල් වැඩියෙන් පිරිමහනවා. ඔව්. ඒකයි FI එකයි දෙකම නිසා තමයි නගරේ දුවද්දි වුණත් අර කිලෝමීටර් 45 වගේ හොඳට තෙල් කරන්නේ. පවර එක යම කොහමද? උපරිම බලය අශ්ව බල 14.1ක් විතර එනවා. 810 RPM වලදී. ටෝක් එක ඒ කියන්නේ ඇදීමේ බලය ඒක නිව්ටන් මීටර්ස් 12.8යි 610 RPM වලදී. ටෝක් එක අඩු RPM එකක තියෙන එක හොඳයි නේද නගරේට? අනිවාර්යෙන්. ගියර් එක දාලා අදින්න ලේසි. නිතරම ගිය මාරු කරන්න ඕනේ නෑ. ස්ටාර්ට් කරන්නේ සෙල්ෆ් ස්ටාර්ට් විතරයි නේද? කික් එකක් නෑ. ඔව් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එක විතරයි. ගියර් පහක් තියෙනවා. කොන්ස්ටන්ට් මෙෂ්. හරි. එතකොට බරත් බලපාන ඕනේ නගරේ දුවද්දි. ඇත්තටම කිලෝ 132ක් 133ක් වගේ ඒක මේ සයිස් එකේ බයික් එකකට සැහැල්ලුයි. ඒක හොඳයි. නවත්තන්න පාක් කරන්න ලීසි එතකොට. ඔව්. ටැංකිය ලීටර් 12යි. දැන් අර කිලෝමීටර් 50ක් විතර වැඩ කරනවා කියවනේ. එතකොට ෆුල් ටැංක් එකකින් කිලෝමීටර් 600ක් විතර යන්න පුළුවන් වෙන්න ඕනේ නේද? තියරි අනුව ඔව්. මීටර එක ඩිජිටල් නේද? අර ඉකෝ ලයිට් එකකුත් තියෙනවා කියනවා. ඔව්. මල්ටි ෆන්ක්ෂන් ඩිජිටල් මීටර ඉකෝ දර්ශකයේ පත්තු වෙනවා අපි අද තෙල් පිරිමැස්මෙන් පදිනකොට. පොඩි ටිප් එකක් වගේ දෙනවා. ඒ වගේ ඔන්න ඔහම යන්න තෙල් අඩුවෙන් පිච්චෙනවා වගේ. හරි බ්‍රේක් ගත්තොත් ඉස්සරහට ඩිස්ක්. පස්සට FZ එකයි FSS එකයි වෙනසක් තියෙනවද? ඔව්. FSS V2 එකේ විතරයි පස්සට ඩිස්ක් එන්නේ. අර සාමාන්‍ය FS V2 එකේ එන්නේ ඩ්‍රම් බ්‍රේක්. ඩිස්ක් එක හොඳයි නේද තෙත් දවස් වලට එම? ඔව් ප්‍රතිචාරය වැඩි සාමාන්‍යයෙන් නවත්ත ගන්න ලේසි. චැසිය සස්පෙන්ෂන් ගැනත් කියමුකෝ පාරවල් එක වැදගත්. ඉස්සරහට ටෙලිස්කෝපික්. අවුලක් නෑ විශ්වාසයි. පස්සට එන්නේ මොනොක්‍රොස්. මොනොක්‍රොස්. ඔව් මැදින් තියෙන තනි ෂොක් ඇබ්සෝබරේ. එකෙන් බයික් එක හොඳට බැලන්ස් වෙනවා. වලවල් වලදිත් සුව පහසුයි. අනික එක හදන්න පුරුවන් මට්ටම් 7කට. බරණුව හදා ගන්න පුළුවන්. ඔව් තනියම යලවටයි දෙන්නේ කියනවටයි. චැසිය ඩයමන්ඩ් ටයිප්. ඒකත් ශක්තිමත් සැහැල්ලුයි. හොඳට හසුරවන්න පුළුවන්. ටයර් ටියුබ්ලස් නේද දෙකම? ඔව් දෙකම ටියුබ්ලස්. ඉස්සරහ 180 107 පස්සේ 147 පස් එක පරලයි නේද? ඔව් 140 පළල නිසා පාරේ ග්‍රිප් එක හොඳයි. වංගු වලදී ස්ථාවරයි. ටියුබ්ලස් එකේ වාසිය දන්නවනේ. ඇණයක් ඇනුනට එකපාරට බහින්නේ නැහැ. ඒක ඇත්ත. විල් බේස් එකේ කොහොමද 1330ක් mm නේද? 1330 කියන්නේ ගොඩක් දිගත් නේ කොටත් නෑ. බැලන්ස් එකයි නගරේ රිංගන්න තියෙන හැකියාවයි දෙකම තියෙනවා. ආසනේ උස ගොඩක් උස නැතියට ප්‍රශ්නයක් නැද්ද? 790යි mm. සාමාන්‍ය උස කෙනෙක්ට පොළවට කකුල තියන්න අමාරු නෑ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් 160 mm. එතකොට ස්පීඩ් බම්ප්ස් වල එහෙම වදින්නේ ලේසියෙන්. ඔව් ලංකාවේ පාරවල් වලට ඒක හොඳයි. තෙල් කරන එක ගැන අපි කතා කළා. පතලු 55 කිලෝමීටර් per liter. මිල ගණන් ගැන මොනවද මූලාශ්‍ර වල කියන්නේ? අලුත්ම FZS V2 එකක් නම් රුපියල් 445,900ක් වගේ නම් පටන් ගන්නවා කියලා තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ. පාවිච්චි කරපු එක හොඳ තත්වයක රුපියල් 350,000ක් විතර වඩන්න පුළුවන්. හරි. එහෙනම් මේ ඔක්කොම එක්ක වාසි අවාසි ටික ගලපමුද? වාසි කිව්වොත් අර තෙල් පිරිමැස්ම තමයි ප්‍රධානම. Yamaha නිසා විශ්වාසයක් තියෙනවා. නඩන්තුව ලේසි කියනවා. තුව පහසුවක්. ඔව් පැදීම සුව පහසුයි. අර සැහැල්ලු බර සස්පෙන්ෂන් එක නගරයට හොඳයි. අවාසිය පැත්ත. අර බලය මදි කියන කතාව. ඒක තමයි ඉතින් නගරයට ඇති ඒත් හයිවේ එක යද්දී ඉස්සර කරද්දී එහෙම ටිකක් බලය මදි වගේ දැනෙනවා කියනවා අශ්ව බල 10කුනේ. අර FZ V2 එකේ පස්ස ඩ්‍රම් බ්‍රේක් එකත් සමහරු අවාසියක් විදිහට දකින්නෝ නේද? ඔව් FZ ඩිස්ක් එකට වඩා රෙස්පොන්ස් එක අඩුයි කියනවා. සමහර විට අලුත් බයික් වල තියෙන ෆීචර් සමහරක් මේක නැති වෙන්නත් පුළුවන්. එතකොට අවසාන නිගමනයේ විදිහට මූලාශ්‍ර වල කියන්නේ මොකක්ද? කියන්නේ එදිනෙදා වැඩට නගරේ දුවන්න ඊටාම හොඳ විශ්වාසදායක තෙල් පිරිමැහෙන පෙනුමකුත් තියෙන බයික් එකක්. හැබැයි ඉතින් ලොකු වේගයක් පව එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක නෙවෙයි. ඒත් නගරයට නම් හොඳම විකල්පයක්. පැහැදිලි. එනම් සාරාංශයක් විදිහට Yamaha FZ V2 කියන්නේ නගරේ පාවිච්චියට නියම ඔප්පු කරපු විශ්වාසවන්ත තෙල් පිරිමහන බයික් එකක්. වේගයට වඩා ප්‍රායෝගික බහුවයනයට ගොඩක් ගැලපෙනවා. ඔව් අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු. FZ එක මෙච්චර ජනප්‍රිය වුණේ ඔය විශ්වාසය පිරිමැස්ම නඩත්ව ලේසි නිසානේ. හැබැයි දැන් අර ඉලෙක්ට්‍රික් බයික් එහෙම එනවා වේගෙන්. අනාගතයේදී නගරයේ ගමන් වලට විදුලි බයික් තව තවත් FC V2 වගේ සාර්ථක පෙට්‍රල් බයික් වල දැනට මොන වගේ අභියෝගයක් එයිද? විශේෂයෙන් ලංකාවේ අර චාර්ජින් පහසුකම් වගේ දේවල් එක්ක බලද්දී